welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Granny Chapter 3. ඉතින් අද කරන්න හදන්නේ ගේට්ටුවෙන් පැනලා යන එක. මම පළවෙනි වීඩියෝ එකේදී පැන්නා කෝච්චියෙන්. දැන් ඉතින් ගේට්ටුවෙන් පැනලා යන්න විතරයි තියෙන්නේ. ඉතින් එතකොට මම Granny Chapter 2 සම්පූර්ණයෙන් ඉවර කරා. Granny Chapter 3 සම්පූර්ණයෙන් ඉවර කරා. Granny එක විතරයි ගහන්න තියෙන්නේ. හරි. ඉතින් බං මේක කරන්න හදන්නේ මම ගේට්ටුවෙන් පයින් එකනේ. ඉතින් මේකත් කලින් වගේම තමයි ගහන්න තියෙන්නේ. එච්චර කිසි අමාරුවක් නැහැ. උන්තර ගණි කොහොමද වැටලා තියෙන ලොක් පික් එක. ඕකෙන් අරගෙන මේ ගේට්ටුව වගේ කඩින්න ඕන. අපි මේ වගේ හිර කුඩුව වගේ තැනගෙන මම මේක ඉන්නේ. මොනව කරාන්ට. ඊට පස්සේ මේක ඇරගෙන අපි යමු බං කෙලින් උඩට යමක්. පල්ලහැට ගිහලා නිකම්බරට ග්‍රැනි වගේ ග්‍රෑන්ඩ්පා වගේ ගෙන්නගෙන ඉන්න ඕනේ. අපි කෙලින්ම උඩට ගියා නම් හරි බං ඈ. ඔංගොකත් ඇරබංකෝ මේව බං අරින්ට කිව්වම තමයි එපා වෙන්නේ. හැබැයි පල්ලයට ගිහලා සද්දයක් දාලා ගියා නම් එහෙම ඕ අරින්න ඕනේ නැහැ. මොකද ග්‍රැනි ග්‍රෑන්ඩ්පා ඇරගෙනමනේ බං ඉන්නේ ඕක. හරි දැන් යමු එළියට බං. ගලක් තියෙනවද ගලක්? අපි දැන් ගලක් හොයාගමු බං. ගල් දුන්නෙන් තියන්න බං ගලක් එපැයි. නිකම් බෑ බං ගලක් ඕනේ. අම්මට සිරි දොර ඇරලා. කවුරු හරි එළියට ගිහිල්ලා මං හිතන්නේ මේ පැත්තෙන් ආවේ නැති අනිත් පැත්තෙන් වටයක් ගහලා දැන් යයි අනිත් පැත්තෙන් ගේ ඇතුළට කවුරු හරි කමන්නේ. අපි බලමු ගලක් හොයාගමු බං. අදාළම නෑ බං. ගලක් තිබ්බනම් ඒති බං. බටයක්ම ගහලා බලමු ගෙදර වටේ ගලක් හොයාගන්න පුළුවන් වේද කියලා. ගලක් පේන්න නෑ. ග්‍රැනි ග්‍රෑන්ඩ්පාත් පේන්න නෑ. හරි ගලක් දිල්සුණා නේද? ඒ ගල ගිහින් අම්බා මේ පැත්තේ තියෙන තව ගලක්. බලපන් කියකෝ ගෙදර වටේ වටයක් ගෙව්වා. එක ගලයි බං හම්බුනේ. තව මෙච්චර මිදුලක් තියාගෙන ගල් නැහැ කියවන්කෝ. වැඩක් තියනවා ඉතින්. අනික කොහොම ගලවත් හම්බුනේත් එක ගලයි බං. හරි දැන් ඉතින් ඔතනින් ගිහලා අපි ගමු අපේ වෙපන් ගියක. ඉතින් ඔයාලා දන්නවනේ. වෙපන් එක තියෙන එක අරින්න ඕන බං වෙපන් ගියක. කොයි බං මේ ලාච්චු තියෙන බං වෙපන් ගියක. මොක ගණින් බං. එලා පුතා ස්ලෙන්ඩර්. දැන් ස්ලෙන්ඩර්ව කියලා මම පාය වෙන්න ඕනද බං? නෑනේ බං නෑනේ. ස්ලෙන්ඩර් අදාළම නෑ. දැන් යමු බං උඩ තට්ටුවට. උඩ තට්ටුවේ තියෙනවා බං වෙපන් එක. බලමු ග්‍රැනි ග්‍රෑන්ඩ්පා ඉන්නවද? මේ වෙපන් එක තියෙන මේක තමයි බං ග්‍රෑන්ඩ්පා එක කාමරේ. වෙලාවකට ග්‍රෑන්ඩ්පා විල්ල ඕකේ බුදියනවා. දැන් නම් බුදියන්නේ නැහැ. ඔව් ඒකම අපි කල් තුප්. පල්ලයට චුට්ටක් ගිහිල්ලා බලමු බං. සාමාන්‍යයෙන් උඩ ඉන්නේ ග්‍රැනි. පල්ලය තමයි ග්‍රෑන්ඩ්පා ඉන්නේ. ග්‍රැනිවත් ග්‍රෑන්ඩ්පාවත් පේන්න නැහැ. අපි බලමු ග්‍රෑන්ඩ්පා හම්බුනොත් ආසි. මොකද ෂොට් ගන්න එක තියෙනවනේ බං. බලමු මෙතන මේකවත් තියෙනවද කියලා කෝච්චින් තියෙන දිහා. ඔහෙටත් ග්‍රැනි යන්නේ නැහැ ග්‍රෑන්ඩ්පා විතරයි යන්නේ. සද්දයක් ඇහුණොත් විතර උට දැක්ක නේද? කොහෙන්ද දැක්කේ? අම්මට සිරි නෙමෙයි යකෝ. දැක්කනේ යකෝ. උඹට පුළුවන් දෙයක් මට ගහන්න. චණ්ඩ ඉතින් ඔය මට ගහන්න හැදුවේ. අයියෝ. දැන් ඉතින් සෑපල ග්‍රෑන්ඩ්පා මට ගහන්න. නාකි ලොක්කා. ඔගේ උණ්ඩ ගනින් බා. දැන් ග්‍රැනි කෙලගෙන එයි බං කොහෙන් හරි. බලමුද කුස්සියද කියලා. බලන්න එළියට ගිහිල්ලා ග්‍රැනිත් එළියේ ඉන්න ඉඩ. බලමු දැන් ග්‍රැනි මට ගහන්න කෙලගෙන එයි මං ග්‍රෑන්ඩ්පාට ගැහුවානේ මේ පැත්තේ ඉන්නද. එයාත් පේන්න නැහැ. බලමු මං ග්‍රැනි එනවා. ඉතින් ග්‍රැනිටත් තියන්න තමයි තියෙන්නේ. ග්‍රැනිටත් තිබ්බා. දැන් මේ පැත්තට යනවා බං. තව ග්‍රෑන්ඩ්පාත් දොයි. දැන් මෙතන තියෙනවා බං ෂෝට් ගන්න. ඔව් වගේනු දෙකක් අරගෙන එකයි බං ඕන වෙන්නේ. කමක් නැහැ දෙකක්ම ගමු. පල්ලහැට යන්න තමයි තියෙන්නේ. පල්ලහැට ගිහිල්ලා තියෙනවා බං ජනේලයක් කඩන්න, වීදුරුවක් කඩන්න. ඉතින් මං කලින් කිව්වත් ආයේ ගල් දුන්නා තිබ්බත් කමක් නැහැ. ඒත් ඉතින් ඔය තියෙන එකනේ මම ෂොට් ගන්න එක. ආයේ ඕක ඕන වෙන්නේ නැහැ බං එච්චර. තව එකපාරක් විතර මම පාවිච්චි කරගනි එච්චරයි බං. ඕකට තිබ්බම මං කුඩුලා යන්නේ. කුඩු. දැන් ඉතින් මෙතන පෑනපා. දැන් බං ඔතන තියෙනවා ක්‍රෝබාර් එක. හරිද? මම ක්‍රෝබාර් එක අරගෙන තියෙනවා මම පෙට්ටි කඩා ගන්න. ඔන්න පෙට්ටිය කඩවම් බං. එතන තියෙනවා බං රතු පාට යතුරක්. ඔය රතු පාට යතුර තමයි මං හිතන්නේ ෂෙඩ් කීයක් කියන්නේ. ඕකෙන් අපිට අරගත්ත හැකි අර කාමරේ වායක එළියේ තියෙන. දැන් ඉතින් උඩම තට්ටුවට යන්න තමයි තියෙන්නේ. අපිට ටෙඩියක් ඕන වෙනවා. ඔන්න ක්‍රෝබාර් එක දාගෙන ඉමුකෝ මං ටෙඩිය ගන්න කලින්. මේක දානවා. කවන්නේ මේක කඩාගෙන ඉමු. පෙට්ටිය කඩමු. ඉක්මනට නෙවම් බා. මේ යන්නත් පට්ට වෙලාවක් යනවා. එපා වෙනවා. ඉතින් ඊගවට මම ගොඩක් දුරට ගේ
හොර පම්ප්කින් හෙඩ් කියන ගේම් එක බලමු ඉතින් ඒක ගේන්න ගොඩක් ඉඩ ඔව් කාඩපන් ඔය තියෙන මම බ්‍රිජ් ක්‍රෑන්ක් එකද මොකක්ද එක ක්‍රෝබාර් එක වැටෙනවා පල්ලෙහාට ආදාලම නැහැ යම් බලන්න මේක තියාගන්න බෑ හුට්ටා උඩින් නම් බැලුව නේද තිරාවටම දැන් යමන් කෝ පල්ලෙහාට බං මේක දාගන්න ගේට්ටුවට බං ඕක ගිහිල්ලා බං ගේට්ටුවේ තැනක් තියෙනවා බං දාගන්න ඊට පස්සේ ඕක ලණුවක් වගේ එකක් බං ඕම් බලපන් ඕක දාලා ඕක කරකවද්දි අර පල්ලෙහාට යනවා බං දැන් ගමුකෝ අපි ගල් දුන්න දැන් අරුන් දෙන්න ඇහැරලා තුන් දෙන්න එකපාරක් මැරුවා නම් හොඳයි කොයි බං ගල් එක ගලක් ගල් දුන්න ගාම තිබ්බා තව ගලක් ඕනේ බං ආන් හරි තව ගලක් තියෙනවා ඔව් ඕකත් ගමුකෝ එලෙල ගල් දෙකක් තියෙනවා දැන් ඉතින් මොන එකාවත් බය වෙන්න දෙයක් නැහැ දැන් ඉතින් මං අරුන් දෙන්න හොයාගන්න තමයි තියෙන්නේ කොයි බං මුන් දෙන්න කුස්සියෙන් දෑවන්ද බලන්න ඕනේ කුස්සියෙන් යුත් කණ්ඩ වෙන පාඩක් තියෙන්නේ අපි එහා පැත්තේ මේකෙන් මෙයා අරුන් දෙන්න හොයාගන්න තව ගලක් තිබ්බත් කපන්න ගලක් පේන්න නැහැ ඉතින් ඔයාලා හිතනවා නම් ගල් දුන්නෙන් තියලා මරන්න බෑ කියලා මරන්න පුළුවන් ගල් දුන්නෙන් තියලා අපි බලමු මේ පැත්තේ තියෙනවද ග්‍රෑනි කුස්සියෙත් නැහැ ඉතින් ගල් දුන්නෙන් තියලා මරන්න ඕන නම් ඔළුවටම තියන්න ඕන නිකන් තියලා වැඩක් නැහැ ඇඟට තිබ්බොත් එහෙම උන්ට කැරකිල්ල හදන විතරයි අම්මට සී ග්‍රෑනි එනවා දැන් ග්‍රෑනි ආවා කියලා ලොකුද නෑනේ බං කොයි බං ග්‍රෑනි වරෙන්කෝ උඹනම් බං ග්‍රෑනි අදාළම නැහැ උඹ බලපන් ඔළුවට තියන්න හෙඩ් ෂොට් කෙලින්ම හෙඩ් ෂොට් තමයි තියන්නේ දැන් මං ග්‍රෑන්ඩ් පයින්ඩත් ඕනේ දැන් ග්‍රෑන්ඩ් බාත් උඩින් මෙයි මා හිතන්නේ පල්ලෙහෙන් හිතන්නෙත් නැහැ කියන්න බෑ ඉතින් බලපන් පල්ලෙහෙන්වත් එනවද කියලා නෑ බං ග්‍රෑන්ඩ් බා පේන්න නැහැ තමන් දුර අම්මට සිරි ග්‍රෑන්ඩ් පා එනවා බං දැන් බලුකුද අයියෝ ග්‍රෑන්ඩ් පා යකෝ උඹලට හෙඩ් ෂොට් තියන්නේ ඔව් උතරින් ගනින්පා ඕක ගන්න කලින් යමන්කෝ උඩ තට්ටුවට පල්ලෙහාට තියෙනවා බා ෂෙඩ් කී එක ඔව් මොකක්ද ගම්බා වෙගම් මොනව කරන්නත් කලින් කාක්කව මරන්න ඕනද බං නෑ නේ බං කාක්කව මරන්න ඕනේ නැහැ ඔව් ඒ ෂෙඩ් කී එක ගමු රතු පාට යතුරු දැන් ඉතින් බං ඔය මෝඩ රතු පාට යතුරු අරගෙන අරක මේවා කරගමු ඊට පස්සේ ඉතින් අපිට පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ ඔව් ඒ රතු පාට වගේ යතුරු ගනිත් බයික් ගන්න ඵලයන් බං ඕක දාගමු මෙහායින් ඊට පස්සේ බං ජෙනරේටර් කේබල්ද මොකද්ද මගුලක් ගන්න තියෙනවා ඒකත් ගමුකෝ ඒක තියෙන්න ඕන බං උඩ තට්ටුවේ ඒ බේ මෙතන මොකක්ද එකේ ලාච්චු වාගේ එකේ යන්නේට බං තියෙන එහෙන තඩි කියන්නේ බං බලපංකෝ ඒක බංගලාවක් වගේ කමක් නැහැ භූත බංගලාවන්නේ බං ඕව අදාළම නැහැ භූත බංගලා දැන් ඉතින් ගිහිල්ලා ජෙනරේට් මේක දෙනින් දාගෙන ෂෙඩ් කී එකෙන් මේක අරගමු ඊට පස්සේ ඉතින් ජෙනරේට් කේබල් එක දාන්න තමයි තියෙන්නේ ඊට පස්සේ බං කරන්ට් එකක් වගේ එකක් යනවා හුටා වෙන්නා යකෝ වාතය යන්නේ බං මහා ඕ මොක දාගම් බං මේ කොහෙටද මං දාන්නේ මේ එතනින් බොත්තම මං කොහෙට දාන්නේ මේක මෙතන ඉන්නේ හරි දැන් බොත්තම දාමු ඊට පස්සේ මේ කරන්ට් එක යන්නේ බං එල දැන් මොකද කරන්නේ දැන් ඉතින් අපි යමු දැන් අරකට දාගත්ත එකේ ෆියුස් කැල්ල දාගන්න තමයි තියෙන්නේ ඔව් බං ෆියුස් කැල්ල දාගන්න තමයි තියෙන්නේ හරිද යමුකෝ බං පල්ලෙහාට ග්‍රෑනි හෝ ග්‍රෑන්ඩ් පා ඉන්නවද දන්නෙත් නැහැ පේන්න නැහැ යමුකෝ පල්ලෙහාට දැන් ඉතින් බං අපි ෂෝටිය ගමු ෂෝටිය අරගෙන බං අරුන් දෙන්නව දෙපාරක් මරුම් බං දෙපාරක් කිව්වේ එකපාරයි දෙන්නවම එකපාර ගානේ මරනවා නැත්තම් බෑනේ බං එකෙක්ම තරම් මරන්න දැන් ඊට පස්සේ views එක දාගන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ නම් චුට්ටි වැඩද එක වැඩක් විතරයි තියෙන්නේ උණ්ඩයක් ගමු බං ගිහින් නැත්නම් අරුන් දෙන්න මට ඇවිල්ලා ගායි හරි දැන් ඉතින් දෙන්නට මුණ්ඩ දෙකක් තියෙනවා එකාට එක ගානේ වරේ දැන් ඉතින් එන්නේ නැහැ බං මාර බයක් තියෙන්නේ බං මේ ගේම් එකේ කොහොමදනේ ෂොට් ගන් එකේ උණ්ඩ දෙක අරගෙන ගත්ත ගමන් මේනවා නම් දෙන්නම් පොලිමට එහෙම එන්නේ නෑනේ බං බෑ එහෙම ආවොත් අවුට් වෙන්නත් ඉඩ නේ බං බලපන් මේ කාමරවල ඉන්නවද කියලා මට සිට ග්‍රෑනි එනවා ග්‍රෑනි දැන් ඔයා ලොකුද අයියෝ ග්‍රෑනි මොකද වුනේ දැන් කොයි බං ග්‍රෑන්ඩ් පාත් එන්න ඕන පල්ලෙහාට හුටා ස්ලෙන්න මේ වාතයක් බං එන්නට මරනොත් එහෙම වාත ලැජ්ජාව කොයි බං ග්‍රෑන්ඩ් පා
ග්‍රෑන්ඩ් පයිනවා දැනීට හපුම් ග්‍රෑන්් පයින්ට කොයි ඒල ග්‍රෑන්් බාත්ති කර දැතින් හමු ෆියස් කෑල්ල දැන් ෆියස් කැල්ල අරගෙන දාන්න තමයි තියෙන්නේ ෆියස් කැල්ල දාන්න ඕන බං උඩම තට්ටුව වෙනත් තියෙනවා ෆියස් කැල්ල දාගන්න මේ තීරම ෆියස් කැල්ල දාගන්න තැන ඒල කොයි බ ඇරපා දැක්කන ගේට්ටු ඇරිය දැතිම පයින් තමයි තියෙන්නේ ඔක්කොම වැඩටික ඉවරයි දැති යම කොයි බං ග්‍රෑන්් පත් හව දෝයතන ඉතින් ග්‍රැනි වලට කියන්න තියන්නේ මම ගියා කියල තමයි ග්‍රැනි ටූත් දෙන්න ග්‍රැනි ජැප්ට 3 එකෙත් තිනන්න පුළුවන් ගෙලින් තින්න ග්‍රැනි මම ගියා බලන් ඉඳ පල්ලා මෝලයි බලන් ඉඳ පල්ලා තුම්බෙ